Hello friends, අද අපි යන්නේ ඌවේ ලස්සේ බදුල්ල නගරයේ ඉඳන් කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි කලන් ස්ටේට් එකේ ලස්සන view point එකක් බලන්න. ඉතින් යාළුවනේ සුදුවන්ගො නැරඹීමට කැමති ඔයාලට යන මාර්ගයේ වීඩියෝ එක අතරතුරේදී මම සඳහන් කරන්න. ඔන්න ඉතින් ඔයාලට ඈතින් පේන්නේ අලුගොල්ලේ බුදු පිළිම කන්ද තමයි. මම ඉතින් ඉස්සරහට ගිහින් ඔයාලට ළඟ දසුණක් පෙන්වන්න උත්සාහ කරනවා. එහෙනම් යමු අපි ඉස්සරහට. බලන්න ඔය ඉතින් යාළුවනේ අපිට හම්බුණා ලස්සන යාළුවෝ ටිකක් කතා කරන්න බැරි වුණත් එයාලා ගැස්වල තියෙන පුදුමාකාර ආදරයක්. පේනවනේ ඉතින් ලංකාවට ඇති වූ අයහපත් කාලගුණය නිසා පාර පොඩ්ඩක් දැන් ටික දුරක් යනකම් අබලන් වෙලා තියෙන්නේ.
ඔන්න ඉතින් කිලෝමීටර් 8ක් පමණ දුර ගෙවාගෙන මම කියපු view point එකට ඔයාලව එක්කන් ආවා. මේ තමයි ඉතින් මම ඔයාලට කියපු බුදු පිළිම කන්ද. සුදු අඟුරට පේන්නේ මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි. ඒ වගේම ඉතින් මගේ වම් අත පැත්තෙන් අපේ නංගිලා මල්ලිලා යන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයද බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි යනකොටත් ලස්සන කපල්ලයක් ඇවිත් හිටියා. ඉතින් අපි යාලට බාධා නොවී යන් පහළ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා එමු. ඔව් ඉතින් මේ view point එකට එන්න ඔයාලට සුන්දර බදුළු පුරවරයම එකම තැනකින් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම නමුණුකුල කඳු වැටිය, නාරංගල කඳු වැටිය, සරුංගල කන්ද, බුදු පිළිම කන්ද වගේ කඳු පන්ති විශාල ප්‍රමාණයක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො ඉතින් අපිට තවත් ලස්සන යාළුවෙක් හම්බුණා. ඉතින් ඉස්සල්ලා කිව්වා වගේ ඔයාලට මේ view point එකට එන්න ඕන නම් බදුල්ල නගරේ ඉඳන් පස්සර පාරේ ඩිපෝ පහුවෙලා මීටර 100ක් විතර ඉස්සරහට එද්දින් අපිට හම්බ වෙන කුට්ටියගොල්ල බෝඩ් එක. එතනින් වම් අත පැත්තේට කෙලින්ම ඉදිරියට එද්දින් අපිට හම්බ වෙන නෙළුම්ගම හන්දිය. නෙළුම්ගම හන්දියෙන් වම් අත පැත්තට උඩට එන්න ඕනේ. උඩට ඇවිත් බෝධියක් හම්බ වෙනවා. ඒ බෝධිය ගාවින් කාගෙන් හරි අහලා දැනගන්න පුළුවන්. නැත්නම් ඔයාලට බෝධිය ගාවින් දකුණු අත පැත්තට දාලා කෙලින්ම ගියොත් ඔයාලට මේ view point එකට යන්න පුළුවන්. ඉතින් පයින් එන ඔයාලට තේවතු මැදින් තියෙන කෙටි මාර්ග භාවිතා කරන්න පුළුවන්.
එහෙනම් අද දවස මෙතනින් අපි නතර කරනවා. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු.